කලින් කොටසෙදී යක්ෂයාව ශාපයෙන් ගලවගන්න ඕන නිසා අර රහස් ලියවිල්ල ගන්න හිතාගෙන සුනිමල් යක්ෂයා එක්කම කැලේ මැද තියෙන පරණ පන්සලක් හොයාගෙන යනවනේ. ඉතින් අද කොටසින් අපි එතන ඉඳන් කතාව බලමු. ඉතින් කතාවට යන්න කලින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. ඔන්න ඉතින් මේ දෙන්න ගඟ ළඟට ඇවිල්ලා දිගටම ඉස්සරහට යන්න පටන් ගන්නවා. මායා මුද්ද තුල හිර වෙලා ඉන්නකොට ඔයාට කොහොමද දැනුනේ? ඒක නම් තනිකරම දුකක්. ඇයි එහෙම කියන්නේ? ඒක නිකන් හිරගයක් වගේ. කරන්න කිසිම දෙයක් නැහැ. කවුරු හරි මුද්ද හොයාගන්න එක තමයි මට තිබ්බ එකම බලාපොරොත්තුව. ඒ මොකද? කවුරු හරි මුද්ද හොයාගත්තම තමයි ඒකෙන් එළියට එන්න පුළුවන්. දෙන්න ඉතින් මේ විදිහට කතා කර කර දිගටම ගඟ දිගේ ඉස්සරහට යනවා. ඉතින් ටික දුරක් මේ විදිහට ඉස්සරහට යන ගමන් ඉද්දී යක්ෂයා දකිනවා පරණ ගොඩනැගිල්ලක් යාන්තමට වගේ පේන්න තියෙනවා. පොඩ්ඩක් නවතින්න. අර එහා යුරේ තියෙන්නේ පන්සල වෙන්න ඕන. ඉතින් අපි කොහොමද එහාට යන්නේ? මට පීනන්නත් බෑ. ඒක මම බලා ගන්නම්. උන් ඉතින් ඊට පස්සේ යක්ෂයා පොඩි මැජික් එකක් කරලා සුනිමල් එක්කම ඉන්න තැනින් අතුරුදහන් වෙලා එහා යුරෙන් එක පාරටම මතුවෙනවා. ඒ මොකක්ද උනේ? මොකෝ බය වුණාද? යක්ෂයන්ටත් පොඩි පොඩි මායා බල තියෙනවා. මෙච්චර ලොකු පන්සලක් අපි කොහොම අර ලියවිල්ල හොයන්නද? ඇතුළට ගිහිල්ලාම බලමුකෝ. පුතු අම්බෝ, මේක පන්සලක් කිව්වට පුස්තකාලයක් වගේනේ. හැම තැනම පොත්. පේන විදියට නම් ලොකු වෙලාවක් කියයි වගේ වැඩේට. උන් ඉතින් දෙන්න හැම තැනම අර ලියකිවිල්ල තියෙනවද කියලා හොයලා බලන්න පටන් ගන්නවා. මේ බලන්න, මෙහි මැජික් ගැනත් පොත් තියෙනවා. ආපු වැඩේ කරනවා කොල්ලෝ. හරි හරි. දෙන්න මේ විදිහට ගොඩක් වෙලා හොය හොය ඉද්දී සුනිමල්ට චූටිලි පෙට්ටියක් හම්බෙනවා. මේ බලන්න මට හම්බුණදේ. මොකද්ද? මේකෙද දන්නේ අර ලියවිල්ල තියෙන්නේ නේද? ඕක ඇරලා බලන්නකෝ. මට බෑ. උන දේවල් හොඳටම ඇති. මෙන්න ඔයාම බලන්න. යක්ෂයාත් ඉතින් මේ පෙට්ටිය අරගෙන ඇරලා බලනවා. හැබැයි ඉතින් මේකේ තියෙන්නේ නම් එයාලා බලාපොරොත්තු වුණ දේ නෙමෙයි. මෙන්න යතුරක්. මේකෙන් මොනා කරන්නද? ඔන්න ඕක තියලා ආපහු අරක හොයමු. ඉන්න. ඉස්සලා මේ යතුර හරියන තැනක් තියෙනවද කියලා බලලා ඉමු. මේ යතුරෙන් මේ දෙන්න හිතන්නේවත් නැති විදිය දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒක මොකක්ද කියලා අපි ඊළඟ කොටසින් බලමුකෝ.